මට බෑ බං. මොනවද බං උඹ කියන්නේ? මට බෑ බං. උඹට මොනවද පුළුවන් කියපන්කෝ. නේ මට ඒක නැතුව ඉන්න බෑ බං. උඹට ඒකිට එක්ක ඉන්න බෑනේ උඹ වෙන එකක් එක්ක ඉන්න බං. උඹට කිව්වට වැඩක් නෑ බං. මම ඒකිට බොක්කේ ලව් කරේ බොක්කේ. වැරදිනේ. එතනම වැරදිනේ. ඇයි කියලා අහන්න බං. බොක්කෙන් ලව් කරනවා මිනිස්සු කුකුලනේ බං බොක්කෙන් ලව් කරන්නේ. හදවතින් ලව් කරපන් හදවතින්. විකාර කියවන්න එපා බං. මම හරි වේදනාවෙන් ඉන්නේ. පොඩ්ඩක් තේරුම් ගනින්කෝ. හරි බං. උදේන් එක මාළුවද අපි තව එකක් හොයාගමුකෝ. ඒකේ මාළු කන්නේ නෑ බං. ඒකේ වෙජිටේරියන්. හරි කුලිකට කමන්නේ උඹට සල්ලි තියෙනවද? ඔව් සල්ලි තියෙනවා. අපි අඩියක් ගමු. ඒකට දුක නෙවෙයිද? අනිවාර්යෙන් නිවෙනවා. යන්දර පැත්තට. යම්. ඔය සෙට් වෙන්නේ. පියාගේ අපේ ගෙදර සෙට් එකමු. ආන් අර බුද්ධරු වෙනවා. උඹලා මුද්දම් කතා නම් කියන්න බං. ළමයි කොහෙද යන්නේ? කොහෙද යන්නේ? මයි අයියා කතා කරන්නේ. මම මේ ලීව් එකක් දාලා ගෙදර යනවා. ගුණ්ඩත කොහෙද කතා කරන්නේ? මේ උඹලා දෙන්න තියම. නැගපන්. නඩුවක් එහෙම නෙවෙයිනේ නේ. මම නඩු දෙනවද බං? 500 පද පහරක් කියන මම අද නම් පහක් පස්වෙනි කඩන දැක්කේ. නැගපන්. දැන් එන්නේ අයියේ. එතකොට අපි බලාගමු. අනික නංගිලා අපි කියන දෙයක් ඇහුවේ නැහැනේ. මේ දවස්වල ඉතින් අම්මලා කොයි ඔඩිනරි මඩිනෝ දෙන්නම් කිව්වට පස්සේ නැවතුණා. අනික උගේ මොනව තියෙනවා කුපාටික. ඒකත් අපි කියන එක ඇහුවේ නැහැනේ. මේ ආවට පස්සේ බලාගමු කොහෙද. මම ලන්නෝනේ මම තුන්කට මොකේද දී ගන්නවනේ. නානක්ක මැරෙලා. මචං එල්ලයි කොල්ලයි අතට මචං දෙන්නේ වෙන්න හොඳ නැහැ. ඔව්. ඈ ඔබ කියන්නේ මචං මම මචං ඩෑමින් දෙපින් මචං කාලේ ගත කරගෙන මචං කාටවත් කරදරයක් කරන්න නැති යන මනුස්සයා. බලා. මචං අපමණ රේණුවකත් වරදක් කරන්නේ නැහැ බා. දීලා. බලන්න කියන්නේ හරිද? ගෑණි මායි තාමයි ළමයි හදලා නැත්තේ. බලන්න දන්නවද? යන්නලා ගිහිල්ලානේ. ජීවිතේ ඉතින් ඕනේ බා. ඉතින් ඕනේ. මේ ජීවිතේ මේ කෙනෙකුට අප කරන්නේ. අරුද? පට්ට ආදරේ බා. අර එහා පැත්තේ ගෙදර එක. යකෝ දෙන්නේ කුණාම් මචං මේක හොඳට තේරුම් අරගෙන ජීවිතේ ගෙවාගෙන යන්න ඕනේ ඉස්සරහ. අක්කලා ගහලා තිබ්බා. ඒ ඉස්සරහට ගෙවාගෙන ගිහිල්ලා මචං දැන් බලපන්. වයි තු ප්‍රශ්න නැතු කොච්චර ලස්සන ජීවත් වෙනවද බලපන්. ඔව් එදා අරු ගහලා තිබ්බා. බලපන්. තාම කසාය ජීවිතේ ලස්සන ගෙවන් යනවනේ බම්ම. දැන් බලපන් මත්ටිකත් එල්ලි කිව්වට මට දැන්. ඔව් ගහෙන් හරිලා. ඔබ කියන්නේ මචං ඒ ගෑණි මචං මං වෙනුවෙන් පණුවක් දෙනවා බං. ඌ එල්ලිලා ගරිලා. අනික නංගි මේ එන්නේ. අස්සිරේ. බැජේ දෙන්නත් එක්කන් ආවේ. අස්සිරේ කලින් ඉන්නේ වැඩි එකක් ගන්නද? අඩියක් ගාව පස්සේ. ඒකට ඉඳලා වැඩලා ප්‍රශ්නයක් කතා කරමු. උඩ කොම් ගන්න. දෙකම ඉඳලා පොඩ්ඩක් මම යනවා ඇතුළට. මොකද්ද ඒ සීන්නේ? සීන් එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නංගි සංගෝ ෂර්ට් එක අරගෙන වස්වදන ඉන්න ඕනේ මේ ප්‍රශ්නේ කතා කරන්න. මේ තියන්නේ අයියේ. ඔබට මේ ෂර්ට් එක දැකලා පුරුදු වගේ. අයියෝ මට අලුත් ෂර්ට් එකක් හදලා දෙන්න දැන්. ෂර්ට් එක නෑ මරව කාගෙද මම ලිෆ්ට් එක පාර. බාබා මේක. ඒ මෙහෙවර. ඒ වෙන්න බෑනේ. මේ වෙලා තියෙන්නේ. ඒ වෙන්න බෑ. මේ වෙලා තියන්නේ අකෝ. එහෙම වෙන්න විදියක් නෑ අයියේ. එහෙනම් මේ ගෑවිලා තියෙන්නේ කොහෙන්ද? ෂර්ට් එක නම් කොහොමද ගෑවෙන්න තියන්නේ නැහැ. ඔබ කොහොමද ස්ථිරව කියන්නේ ගෑවෙන්න තියන්නේ නැහැ කියලා? ඒක තමයි අයියේ. මං ඒ වෙලාව දුන්නේ නැතුව නීටි. ඈ? Music. අයියෝ